අපිට දැනගන්න ලැබිලා තියෙනවා රටේම ව්‍යසනයෙන් මරණයටපත් වූ අතුරුදහන් වූ විපතටපත් වූ ජනතාව වෙනුවෙන් විශේෂිත ආගමික වතාවත් පවත්වනවා කියලා ඒ කොයි ආගමික සිද්ධාස්ථානවල දෙක සිද්ධ වෙන්නේ කවදාද සිද්ධ වෙන්නේ? ඔව් ඔබතුමා සඳහන් කළා පරිදිම ජනාධිපතිතුමන්ගේ උපදේශ පරිදි ඒ වගේම විශේෂයෙන් බුද්ධ ශාසන හා ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හරහා මේ ආපදා තත්ත්වය නිසා ජීවිතක්ෂයට පත්වෙච්ච ඒ වගේම විශේෂයෙන් ආපදා තත්ත්වයට පත් වූ සහ සියලුම දෙනා වෙනුවෙන් ඒ ආශිර්වාද පතා ඒ වගේම රටනම ආශිර්වාද පතා ආගමික වැඩසටහන් කීපයක් අපි ජාතිකව සූදානම් කරලා තිබෙනවා. ජාතික ඒ අවස්ථාව බොහෝ දුරට විශේෂයෙන් උණුප්පිටිය ගංගාරාම විහාරස්ථානයේ පවත්වීමට නියමිතයි. ඒ වගේම හින්දු ආගමික වතාවන් අපි සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් බම්බලපිටිය ප්‍රදේශයේ තිබෙන කදිරේෂන් කෝවිලය තුල වජිර කෝවිලය කියලා සඳහන් කරන කෝවිලය තුල ඒ වගේම ඉස්ලාම් ආගමික වතාවන් පවත්වීමට අපි සූදානම් කර තිබෙනවා. වැල්ලවත්ත ජුම්මා දේවස්ථානයේ තුල ජුම්මා මස්ජිදයේ තුල ඒ වගේම ක්‍රිස්තියානි දේව මෙහි අපි පවත්වීම සඳහා සූදානම් කරලා තිබෙන්නේ සාන්ත පවුල් දේවස්ථානය තුල බොරල්ල පිහිටි ඒ වගේම කතෝලික ආගමික වතාවන් පැවැත්වීමට අපි සූදානම් කරලා තිබෙනවා සාන්ත ජෝසප් දේවස්ථානයේ ග්‍රෑන්ඩ් පාස් පිහිටි විශේෂයෙන් ඒ හා සමගාමීව අපි සමස්ත රටේ මම හිතන්නේ ඊයේ දිනේ ජනාධිපතිතුමත් ඇමතුමත් ආරාධනා කරා අපිත් ආරාධනා කරනවා මේ රටේ ඉන්න සියලුම දෙනාට තම තමන් ජීවත් වෙන ප්‍රදේශයේ තිබෙන ඒ ආගමික ස්ථානයන් තුල මේ විපතට පත්වෙච්ච ඒ සියලු දෙනාවෙන් ජීවිතක්ෂයට පත්වෙච්ච එවැගේම ආපදාවන්ට ලක් වෙලා ඉන්න ඒ වගේම ඒ සියලු දෙනා වෙනුවෙන් ඒ ආශිර්වාද ඒ ආගමික වතාවන් පවත්වන්නේ කියලා අපි ආරාධනා කරනවා. රටෙන්ම තිබෙන ඒ අනුව මම හිතන්නේ මේ මොහොත වෙන විටත් මුළු රටෙම ඉන්න ආගමික නායකයන් ඒ වගේම ආගමික ස්ථාන සූදානම් වී සිටිනවා ඒ අවස්ථාව උදා කළේ වෙනුවෙන් කටයුතු කරන්න. විශේෂයෙන් කැන්ඩියේ කටුකලේ ජුම්මා දේවස්ථානයේ තුලත් ඒ ආගමික වතාවන් පවත්වන්න අපි සූදානම් කරනවා. අපි ආරාධනා කරනවා සියලු දෙනාටම අපේම මිනිස්සුන් වෙනුවෙන් අපි එකට එකතු වෙමු කියන ආරාධනාවත් එක්ක.